පසුගිය අවකලනයේ පාඩමේදී ඔයාලට මම කියලා දුන්නා ශ්‍රිතයක් අවකලනය කරන විදිහ. ඒ වගේම ශ්‍රිත කීපයක එකතුවක් හෝ අන්තරයක් තිබ්බත් අපිට අවකලනය කරගන්න පුළුවන් සූත්‍රයකුත් මම ලබා ගත්තා. මම පුංචි උදාහරණයකින් පටන් ගන්නම්. y සමානයි 5x 4 ධන 6x ධනය ධන 2x වර්ගය ධන 3x ඍණ 1. y අවකලනය සොයන්න. මම දන්නවා දැන් y අවකලනය කළොත් x විශයෙන් dy යට dx සමානයි. බලය ඉස්සරහට අරගෙන 20යි බලයෙන් එකක් අඩු කළා x ගන්න. ධන බලය ඉස්සරහට ගත්ත වැඩි කළා 18යි x වර්ගය. බලය ඉස්සරහට ගත්ත 4යි x. ධන 3. දැන් අපි ලියාගමු මේ නියතයක් අන්තිමට තිබ්බේ නියතයක අවකලනය ශූන්‍ය වේ. එකක් පැත්තක ලියලා තියාගමු. නියතයක අවකලනය ශූන්‍ය වේ. එහෙනම් අද අපි ගුණිතයක් සහ ලබ්ධියක අවකලනය සඳහා සූත්‍ර ලබා ගන්නවා. ගුණිතයක් සහ ලබ්ධිය. මුලින්ම මම ගුණිතයක අවකලනය සඳහා සූත්‍රය ලබා ගන්නවා. ශ්‍රිත දෙකක් හෝ කීපයක ගුණිතයක් තිබුණා. අපි තියරියකට කරන්නේ ශ්‍රිත දෙකක ගුණිතය සඳහා අවකලනයේ සූත්‍රය. y සමානයි fx වරක් gx. ඒ සූත්‍ර අපි ලබා ගන්න ප්‍රමුඛ ධර්ම වලින්. එහෙනම් මම ලියනවා x ට ඩෙල්ටා x වෘද්ධියක් දුන් විට y ලබා ගන්නා වෘද්ධිය. y ලබා ගන්නා වෘද්ධිය. වෘද්ධිය කියන්නේ වැඩි වීම. ඩෙල්ටා y නම් ලියලා මම දෙවෙනි සමීකරණයට යනවා y ධන ඩෙල්ටා y සමානයි fx ධන ඩෙල්ටා x වරක් gx ධන ඩෙල්ටා x. මෙයා පළවෙනි සමීකරණය, මෙයා දෙවෙනි සමීකරණය ලෙස ගත්තා. දැන් මම දෙකෙන් එක අඩු කරලා වම් පැත්තේ ඩෙල්ටා y ලියනවා. දකුණු පැත්තට මට එනවා fx ධන ඩෙල්ටා x gx ධන ඩෙල්ටා x ඍණ fx gx. මෙන්න මෙහෙම ලැබෙනවා. දැන් අපි බලමු මොකක්ද මේ අවකලනයේ සූත්‍රය කියලා එදා ලබා ගත්තේ. එදා අපි ගත්තා fx ධන ඩෙල්ටා x ඍණ fx බෙදීම ඩෙල්ටා x සීමා ඩෙල්ටා x බිඳුවට ආසන්න වන විට f' x කියලා අපි සූත්‍රයක් ලබා ගත්තා. එයාට dy යට dx කියලා දානවා වඩාත් හොඳයි මෙතෙන්දී f'. දැන් අපිට එහෙම දෙයක්වත් මේ ගණනේ පේන්නේ නැහැ. එහෙම සූත්‍රයක් ආදේශ කරගන්නවත් පේන්නේ නැහැ. එහෙමනම් අපි බලමු ඒ වගේ දෙයක් හරි ලබා ගන්න ගණනේ පොඩි වෙනසක් කරන්න. මට දාන්නේ මෙතන තියෙනවා fx ධන ඩෙල්ටා x gx ධන ඩෙල්ටා x. මම මෙයාට දානවා ඍණ fx වරක් gx ධන ඩෙල්ටා x. හැබැයි එහෙම මට මේ පද අඩු කරන්න බෑ. ගණන එතකොට වෙනස් වෙනවා. අපි වෙනසක් නැති වෙන්න මේ අඩු කරපු එක එකතුත් කරනවා. එතකොට නම් මං ගානේ මොකුත් වෙනසක් කරලා නැහැ. මොන කරපු දේ මේ පදේ දැක්කා ඍණ fx එකක් විතරක් ලියන්න බෑ මෙයත් එක්ක ලියුවා. දැන් මම දෙකටම බෙදනවා ඩෙල්ටා x ගෙන්. බෙදීම ඩෙල්ටා x. ඒ වගේම සීමාකාරයන්ගේත් අපි සලකනවා. මෙයා පැත්තෙත් මම සීමාකාරයන්ගේ සලකනවා. මේ පැත්තට නම් අපි අංකණයක් දානවා dy යට dx කියලා. දැන් එහා පැත්ත සුළු කරන විදිහ බලන්න. මම පළවෙනි පදයයි තුන්වෙනි පදයයි අරගෙන සීමාත් වෙන් කරලා gx ධන delta x පිටට අරගෙන මෙන්න මෙහෙම ලියනවා.
fx දාන delta x ඍණ fx. එතකොට මට ඉතුරු වුණා දෙවෙනි පදයයි හතරවෙනි පදයයි. මම ඒකෙන් අරගන්නවා ධන fx එකක් පිටට. ධන fx. අරගෙන ලියනවා gx දාන delta x ඍණ gx. දැන් අර බෙදීම delta x මෙයාට වෙනම කඩලා දානවා. මෙයාට වෙනම කඩලා දානවා. ඒ වගේම සීමාවත් කඩලා දානවා. අපි සීමා පිළිබඳ පාඩමේදී අයික්‍යයකට ගුණිතයකට සීමා කඩන බව ඉගෙන ගන්න. දැන් අපි බලමු ඊළඟට ලබා ගන්න උත්තරේ. වම් පැත්ත dy යට dx. දකුණු පැත්ත බලන්න. delta x බිඳුවට ආසන්න වන විට මට gx ඉතුරු. අපි දන්නවා අර්ථ දැක්වීමෙන් මෙයාට delta x බිඳුවට ආසන්න වන විට f dash x. ධන. මෙයාට මොකුත් වෙන්නේ නැහැ delta x බිඳුවට ගියා කියලා. වර. delta x බිඳුවට ආසන්න වන විට මෙයාට g dash x. එහෙමනම් මෙන්න ගුණිතයක අවකලනය සඳහා සූත්‍රය අපි ලබනවා. y සමානයි fx වරක් gx කියලා අපේ ගැටලුව තිබුණේ ගුණිතය. එහෙනම් මට ඇවිත් තියෙනවා x ශ්‍රිතයක් වරක් අනිත් එක්කෙනාගේ අවකලනය. ධන. ඒ දෙන්න ඊගාවට මාරු කරලා යනවා. එහෙමනම් අපි පුංචි උදාහරණයකට යමු. මේ සූත්‍ර වලට ඔප්පු කරන්න ලැබෙනවා විභාගයට. ඒ නිසා සූත්‍ර ඔප්පු කිරීම නැවත නැවත ලියලා පුරුදු වෙන්න ඕනේ. මම දානවා y සමානයි x වර්ගය ධන x ඍණ x වර්ගය ඍණ x ධන ශ්‍රිත දෙකක ගුණිතය. දැන් ඔයාලට සමහරට හිතේ මේ වරහන අයින් කරලා මේ ගුණිතය අරගෙන අවකලනය කරන්න පුළුවන් කියලා. එහෙමත් පුළුවන්. හැබැයි අපි දැන් ගුණිතයක අවකලනය සඳහා සූත්‍රයක් ඉගෙන ගත්ත නිසා එම සූත්‍රය භාවිතා කරලා අපි මේකේ අවකලනය බලමු. dy යට dx x විශේෂ y ගේ අවකලනය. x ශ්‍රිතයක් ලියන්න. අනිත් ශ්‍රිතය අවකලනය කරන්න. බලය ඉස්සරහට ගත්ත බලයෙන් එකක් අඩු කළා. ඍණ x ගේ අවකලනය ඍණ 1යි නියතයේ අවකලනය බිඳුව. ඊළඟට අපි සූත්‍රයේ විදිහට ධන දෙනවා. දැන් මේ දෙන මාරු කරමු. x වර්ගය ඍණ x ධන 1 වර මෙයාගේ අවකලනය. බලය ඉස්සරහට ගත්තා බලයෙන් එකක් අඩු කළා. ධන x ගේ අවකලනය ධන 1යි. අපි මේ ගැටලු වල හැකිතා උත්තරේ සුළු කරලා තියන්න ඕනේ. නැත්නම් ලකුණු අඩු වෙන්න පුළුවන්. දැන් අපි සුළු කරලා බලමු. මේ සාධක දෙක වැඩි කළොත් මට එනවා 2x ධන. ධන 2x වර්ගය. ඍණ 2x. මම වැඩි කළේ 2x ගෙන් පද 3. දැන් ඍණ 1කින් වැඩි කළොත් ඍණ x වර්ගය. ඍණ x ධන 1. මොන මොන සාධක දෙක දැන් මම වැඩි කරලා තියෙනවා. ධන. ඊළඟ සාධක දෙකත් වැඩි කරගන්න. 2x ධන. ඍණ 2x වර්ගය. ධන 2x. දැන් එකෙන් වැඩි කරමු. ධන x වර්ගය. ඍණ x ධන 1. වරහන නැතත් ප්‍රශ්නයක් නැහැ නැද්ද ධන නිසා. දැන් අපි බලමු එකතු කරන්න පුළුවන් පද. 2x ධනය 2x ධනය 4x ධනය. මේ ධන 2x වර්ගයට මේ ඍණ 2x වර්ගය අයින් කරන්න පුළුවන්. මේ ඍණ 2x මේ ධන 2x උත් අයින් කරන්න පුළුවන්. ඒ වගේම මේ ඍණ x වර්ගයට මේ ධන x වර්ගය අයින් කරන්න පුළුවන්. ඍණ x ඍණ 2x ධන 2 කියලා මට උත්තරේ. ඔන්න ශ්‍රිත දෙකක ගුණිතයක් අවකලනය කිරීම සඳහා අපි ලබාගත් සූත්‍රය භාවිතා කරලා ගන්නවා.
එහෙනම් අපි ලබ්ධිය සඳහා සූත්‍ර ඊළඟට අපි ශ්‍රිත දෙකක ලබ්ධියක අවකලනය සඳහා සූත්‍රය ලබා ගමු. y සමානයි fx බෙදීම gx ලබ්ධිය. ඒකත් අපි ප්‍රමූල ධර්ම වලින් සූත්‍රය ලබා ගන්නේ නිසාර වාක්‍ය ලියමු. x ට ඩෙල්ටා x වෘද්ධියක් දුන් විට y ලබා ගන්නා වෘද්ධිය ඉවත් වැඩි වීම ඩෙල්ටා y නම් දෙවෙනි සමීකරණයේ ලෙස ලැබෙනවා y ධන ඩෙල්ටා y සමානයි fx ධන ඩෙල්ටා x බෙදීම gx ධන ඩෙල්ටා x. මේක මගේ පළවෙනි සමීකරණය, මේක දෙවෙනි සමීකරණය. දැන් මම දෙකෙන් එක අඩු කරලා වම් පැත්තට ලියනවා ඩෙල්ටා y, දකුණු පැත්තේ fx ධන ඩෙල්ටා x බෙදීම gx ධන ඩෙල්ටා x ඍණ fx බෙදීම gx කියලා ලැබෙනවා. දැන් අපි මෙයා පොඩ්ඩක් සුළු කරගමු පොදු වරයක්. gx ධන ඩෙල්ටා x වරක් gx. මේ fx ධන ඩෙල්ටා x වැඩි කරන්න වෙනවා මට gx. ඒ වගේම ඍණ gx ධන ඩෙල්ටා x වැඩි කරනවා fx. අර ගුණිතයේ සූත්‍රයේ වගේම මට දැන් තවත් මේ ලවයේ පොඩි වෙනසක් කරගන්න වෙනවා. අපි අර සූත්‍ර දාගන්න නම් අර f'(x) g'(x) වගේ. ඒ නිසා මම පොඩි වෙනසක් මෙතෙන්දි කරනවා මෙන්න පේලියෙම. මෙතන fx ධන ඩෙල්ටා x තියෙන නිසා මම fx එකක් අඩු කරනවා. හැබැයි මේ gx උත් එක්ක. ඒ වගේ පද අඩු කරන්න බැරි නිසා වෙනසක් වෙන නිසා වෙනස නැතුව යන්නේ යාව එකතු කරනවා. දැන් මම කිසි වෙනසක් කරලා නැහැ ගන්න. දැන් අපි මේ පැත්තේ ඩෙල්ටා y තියෙනවා. මම ඊළඟ පේලියට යනකොට ඩෙල්ටා x ගෙන් බෙදලා ලියන්න. ඒකම පළවෙනි පදයයි තුන්වෙනි පදයයි අරගෙන gx පිටට අරගෙන fx ධන ඩෙල්ටා x ඍණ fx කතාවක් කියනවා. ඒ වගේම දෙවෙනි පදයයි හතරවෙනි පදයයි අරගෙන ඍණ fx පිටට ගන්න. එතකොට මට එනවා gx ධන ඩෙල්ටා x ඍණ gx කියලා. මේ පැත්ත ඩෙල්ටා x කියන බෙදපු නිසා මේ පද දෙකක් වෙන වෙනම බෙදා ගන්න. ඒ වගේම මගේ හරය තියෙනවා. ඒ හරය මම වෙනම පැත්තකින් ලියුවත් කමක් නැහැ. එක යට කියලා. gx ධන ඩෙල්ටා x වරක් gx. දැන් මම දෙකටම සීමාව දානවා. සීමා ඩෙල්ටා x බිඳුවට ආසන්න වරකට. සීමා අපිට කඩලා දාන්න පුළුවන් ගුණිතයකට, අන්තරයකට, එකතුවකට, ඒ වගේම ලබ්ධියකට. දැන් අපි උත්තරේට යමු. වම් පැත්තේ අපේ ආකලේ dy යට dx සමාන. ඩෙල්ටා x බිඳුවට ගියා කියලා gx වෙනස් වෙන්නේ නැහැ. ඩෙල්ටා x බිඳුවට ආසන්න වන විට මෙයාගේ අර්ථ දැක්වීම f'(x) ඍණ ඩෙල්ටා x බිඳුවට ගියා කියලා fx වෙනස් වෙන්නේ නැහැ. අර්ථ දැක්වීම අනුව මෙයාට එනවා g'(x). දැන් බෙදීම කියලා මෙතනම ලියන්න. ඩෙල්ටා x බිඳුවට ආසන්න වන විට gx වරක් gx.
gx ගේ පූර්ණ වර්ගය. ඔන්න ලබ්ධයක අවකලනය සඳහා සූත්‍රය අපි ලබා ගත්තා. සූත්‍රය ඇවිත් තියෙන රටාව අපි බැලුවොත් y සමානයි fx බෙදීම gx කියන සුතේ අවකලන සංගුණකේ ඇවිත් තියෙන්නේ මේකයි. හරය වරක් ලවයේ අවකලනය ඍණ ලවය වරක් හරයේ අවකලනය බෙදීම හරයේ වර්ගය. නැද්ද ඍණ එක උදේම අපිට තියාගන්න ඕන. අපි එහෙමනම් ගැටලුවකට යමු. බලමු ලබ්ධයක අවකලනයට පොඩි ගැටලුවක් විසඳලා බලමු. y සමාන x වර්ගය ධන x ඍණ බෙදීම x වර්ගය ඍණ x ධන. අපි y x විශේෂ අවකලනය කරනවා කියලා dy යට dx සමානයි හරය වරක් ලවයේ අවකලනය බලය ඉස්සරහට ගත්ත 2x ධන 1 ඍණ දැන් අපි ලවයේදී x වර්ගය ධන x ඍණ 1 වරක් හරේ අවකලනය 2x ඍණ 1 බෙදීම x වර්ගය ඍණ x ධන 1 පූර්ණ වර්ගය. දැන් අපේ අවකලනයේ තේරිය හරි. දැන් ඊළඟට තේරෙන්නේ සුළු කිරීම. දැන් අපි සුළු කරලා බලමු. මේ සාධක දෙක වැඩි කළොත් 2x ධන ඍණ 2x වර්ගය ධන 2x ඊළඟට අපි එකෙන් වැඩි කළොත් ධන x වර්ගය ඍණ x ධන 1 ඊළඟට ඉතුරු සාධක දෙක වැඩි කරමු වරහණක් දාලා 2x ධනය ධන 2x වර්ගය ඍණ 2x ඊළඟට ඍණ 1 වැඩි කරලා ඍණ x වර්ගය ඍණ x ධන 1 බෙදීම x වර්ගය ඍණ x ධන 1 පූර්ණ වර්ගය කියලා ලැබෙනවා. නැවත බලා ගන්න හරය වරක් ලවයේ අවකලනය ඍණ ලවයේ වරක් හරේ අවකලනය බෙදීම හරේ වර්ගය. ඊළඟට අපේ සාධක දෙක වැඩි කළා. ඍණ දාලා මේ සාධක දෙකත් වැඩි කළා. දැන් තව ටිකක් අපි සුළු කරගමු. 2x ධනය. මේ වර්ග දෙකෙන් එනවා ඍණ x වර්ගය. ධන x ධන 1. ඍණ 2x ධනය. මේ දෙන්නගෙන් එනවා ධන x වර්ගය. ඍණ 3x ධන 1. බෙදීම x වර්ගය ඍණ x ධන 1 වර්ගය. හැබැයි අපිට තව ටිකක් සුළු කරන්න පුළුවන්. 2x ධනය ඍණ x වර්ගය ධන x ධන 1. ඍණ ලක්ෂණයෙන් වැඩි කරලා ඍණ 2x ධන ඍණ x වර්ගය ධන 3x ඍණ 1. බෙදීම හරේ වර්ගයට මුකුත් කරන්න එපා එලෙසම ලියන්න. එහෙනම් dy යට dx ගේ උත්තරේ එනවා අපිට අන්තිමට මේ දෙන්නත් කැපෙනවා. ඒ වගේම අපිට ඍණ x වර්ගය ඍණ x වර්ගය ඍණ 2x වර්ගය ධන 4x ධන 1ට ඍණ 1 කැපෙනවා හරේ වර්ගය තියෙනවා. ඔන්න ලබ්ධියක් අපි අවකලනය කරලා ඉතාම සරල විදිහට උත්තරේ කියන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට ප්‍රමූල ධර්ම ඇසුරින් ගැටලු කීපයක් විසඳලා බලමු. මම මුලින්ම තෝරගන්නම් y සමානයි xn. ප්‍රමූල ධර්ම මගින් අවකලනය කරන්න. හැබැයි අපි එන්න ඕනේ උත්තරේ දන්නවා. ඒ දන්න උත්තරේ අරගන්න තමයි යන්නේ. x ට ඩෙල්ටා x වෘද්ධියක් දුන් විට ඩෙල්ටා x වෘද්ධියක් දුන් විට y ලබා ගන්නා වෘද්ධිය ඩෙල්ටා y නම්
මම දෙවෙනි සමීකරණය ලියනවා y ධන ඩෙල්ටා y සමානයි x ධන ඩෙල්ටා x ගේ n කියලා. දැන් අපි අර පුරුදු විදිහට දෙවෙනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අනු කරලා x ධන ඩෙල්ටා x ගේ n ඍණ x n වෙනවා. මම දෙපසම ඩෙල්ටා x ගෙන් බෙදන්නම්. ඒ වගේම මම සීමාව දානවා. දැන් මට වම් පැත්තේ dy යට dx කියන අංකණය දාන්න පුළුවන්. අපි බලමු දකුණු පැත්තට මොකක්ද දෙන්න ඕනේ උත්තරේ. x ධන ඩෙල්ටා x ගේ n ඍණ x n යට ඩෙල්ටා x බිඳුවට ආසන්න වටේට. මට මෙතෙන්දි මතක් වෙනවා අපි ඉගෙනගත්තු සීමා පිළිබඳ ප්‍රමේය xn ඍණ an යට x ඍණ a. x a ට ආසන්න වන විට සීමාකාරී අගය n a n ඍණ 1 කියලා ලැබෙනවා. අන්නේ සූත්‍රය අපිට මෙතෙන්දි භාවිතා කරන්න පුළුවන්. අපි බලමු දැන් xn වගේ මෙයා ඉන්නවා an වගේ මෙයා ඉන්නවා. එහෙමනම් යටට x ශ්‍රේණිය ආකාරයේ තියෙනවා. අපි බලමු දැන් තියනවාද කියලා. x ධන ඩෙල්ටා x ගේ n ඍණ x n x ධන ඩෙල්ටා x ඍණ x එනවා ඩෙල්ටා x. එහෙනම් මට අර රටාව මෙතන තියෙනවා. එහෙනම් මම උත්තරේට දානවා n a n ඍණ 1 වගේ n. a අකුර වගේ x අකුර. n ඍණ 1. මම x ගේ n ප්‍රමූල ධර්ම මගින් අවකලනය කරලා උත්තරේ ගත්තා. බලය ඉස්සරහට බලයෙන් එකක් අඩු. උත්තරේ ගත්තා. එහෙනම් අපි තවත් ගැටලු කිහිපයක් ප්‍රමූල ධර්ම මගින් අවකලනය කරමු. මම ත්‍රිකෝණමිතික ශ්‍රිත ටික අවකලනය කරන්නම් ප්‍රමූල ධර්ම වලින්. එහෙනම් y සමානයි sin x. ප්‍රමූල ධර්ම මගින් අවකලනය කරන්න. ප්‍රමූල ධර්ම මගින් x ඩෙල්ටා x වෘද්ධියක් දුන් විට y ලබා ගන්නා වෘද්ධිය ඩෙල්ටා y නම් දෙවෙනි සමීකරණයේ y ධන ඩෙල්ටා y සමානයි sin x ධන ඩෙල්ටා x. මෙයා 1 මෙයා 2. දෙකෙන් එක අඩු කරලා මම ලියනවා ඩෙල්ටා y සමානයි sin x ධන ඩෙල්ටා x ඍණ sin x. අපිට මේ පදේ දැකපු ගමන් ත්‍රිකෝණමිතියේ සූත්‍රයක් මතක් වෙනවා sin c ඍණ sin b. එහෙනම් සුළු කරලම ඩෙල්ටා x ගෙන් බෙදෙනවා. 2 cos c ධන d බෙදීම 2. මට එනවා 2x ධන ඩෙල්ටා x බෙදීම 2. වරක් sin c ඍණ d බෙදීම 2. x ධන ඩෙල්ටා x ඍණ x බෙදීම 2. තව ටිකක් සුළු කළොත් 2 cos දෙකෙන් වෙනම බෙදුවොත් x ධන ඩෙල්ටා x යට 2. වරක් sin x ට x කැපුණා ඩෙල්ටා x යට 2. ඔන්න මම සුළු කරන්න පුළුවන් නිසා සුළු කරලම ඩෙල්ටා x ගෙන් දෙනවා. අපි එහා පැත්ත බෙදද්දී මේ පදය විතරක් බෙදුවා. ඊළඟට සීමාකාරී අවස්ථාව අපි සලකමු. ගුණිතයකට සීමා කඩලා දාන්න පුළුවන් බව අපි දන්නවා. එහෙනම් මෙයාට වෙනම දාන්න. දැන් මට වම් පැත්තට dy යට dx කියන අංකණය දාන්න පුළුවන්.
අපි බලමු දකුණු පැත්ත. අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට අර සීමා පිළිබඳ සූත්‍රයක් තියෙනවා අපේ සීමා තීටා බිඳුවට ආසන්න වන විට sin තීටාට තීටා 1යි කියලා. ඒ සූත්‍රය අපි මෙතෙන්ට ගලප ගන්න නම් මේ කෝණය මෙතන තියෙන්න ඕනේ. එහෙනම් මම දෙපීම දෙකක් දාලා වරක් දෙක දාන්නම් වෙනසක් නොවෙන්න. මේ දෙකට ඒ දෙකේ ඉලක්කම කපලා ගන්න. දාලා මෙන්න මේ පදයේ වෙනුවට මම රවුමක් දාලා 1 දානවා. දැන් මට උත්තරේ ලියන්න පුළුවන් ඩෙල්ටා x බිඳුවට ආසන්න වන විට cos x ඉතුරු වෙලා තියෙනවා. මෙයාගේ උත්තරේ 1යිනේ. එහෙනම් sin x ගේ අවකලන සංගුණකය cos x කියලා මට ලැබෙනවා. sin x ගේ අවකලන සංගුණකය cos x. එහෙනම් අපි තවත් ගැටලුවකට යමු. අපි cos x ප්‍රමූල ධර්ම මගින් අවකලනය ලියමු. y සමානයි cos x. අර විදිහටම වාක්‍ය ලියනවා මම x ට ඩෙල්ටා x වෘද්ධියක් දුන් විට y ලබා ගන්නා වෘද්ධිය ඩෙල්ටා y නම් මගේ දෙවෙනි සමීකරණයේ y ධන ඩෙල්ටා y සමානයි cos x ධන ඩෙල්ටා x වේ. 1 දෙකෙන් එක අඩු කරන විට මට ලැබෙනවා ඩෙල්ටා y සමානයි cos x ධන ඩෙල්ටා x ඍණ cos x. නැවත මට මතක් වෙනවා ත්‍රිකෝණමිතියේ සූත්‍රයක් cos c ඍණ cos b. දැන් මම සූත්‍රයට ගන්නවා. ඍණ 2යි sin c ධන d බෙදීම 2 x ධන ඩෙල්ටා x ධන x මම 2x ම දානවා. වරක් sin c ඍණ d බෙදීම 2. එතකොට x ධන ඩෙල්ටා x ඍණ x බෙදීම 2. තාරික සුළු කරලා යටින් ඍණ 2යි sin x ධන ඩෙල්ටා x බෙදීම 2 මම දෙකෙන් බෙදලා ගත්තා. මේ x කැපිලා sin ඩෙල්ටා x යට 2. එන්න අපිට සූත්‍රයක් පෙනුන නිසා සුළු කෙරුවා. දැන් මම ඩෙල්ටා x ගින් බෙදුවා. ඒ බෙදද්දී මෙන්න මෙයා විතරක් බෙදීම දාපුවා නැති. දැන් මම සීමාකාරී අවස්ථාවත් එම පෙළියම ලියනවා. සීමා ඩෙල්ටා x බිඳුව. මෙයාට වෙනම කඩලා සීමා ඩෙල්ටා x බිඳුව දාන්න. මට අංකණයෙන් පුළුවන් මෙයාට dy යට dx දාන්න. සමානයි. අපි අර ත්‍රිකෝණමිතියේ සීමා පිළිබඳ සූත්‍රය දාන මෙයාට බෙදීම 2 දාලා වරක් 2. මේ දෙකේ ඉලක්කමට මෙයා කපලා මෙයාට කෙරීම රවුමක් දාලා 1 දාන්න. සීමාත් එක්ක රවුම් ගන්න. ඩෙල්ටා x බිඳුවට ආසන්න වන විට ඍණ ලකුණ තියෙනවා sin x තියෙනවා. මෙයාගේ උත්තරේ 1. එහෙනම් cos x ගේ අවකලන සංගුණකය ඍණ sin x වේ. එහෙනම් අපි තවත් උදාහරණයක් ගැටලුවකට යමු. y සමානයි tan x ප්‍රමූල ධර්ම වලින් අවකලනය. y සමානයි tan x ප්‍රමූල ධර්ම මගින් අවකලනය. x ට ඩෙල්ටා x වෘද්ධියක් දුන් විට y ලබා ගන්නා වෘද්ධිය ඩෙල්ටා y නම් දෙවෙනි සමීකරණයේ y ධන ඩෙල්ටා y සමානයි tan x ධන ඩෙල්ටා x. 1 2
මම දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එක අඩු කරලා ඩෙල්ටා y සමානයි tan x ධන ඩෙල්ටා x ඍණ tan x වේ. හැබැයි අපිට ඉස්සෙල්ලා අවස්ථා දෙකේදී වගේ tan වලට සූත්‍ර නැහැ. tan c ඍණ tan b කියලා කියලා සූත්‍ර නැහැ. ඒ නිසා මම sin cos වලට හරවලා සුළු කිරීමට යනවා. ඍණ sin x යට cos x කියලා ලියනවා. අපි තව ටිකක් සුළු කරගමු පොදු හරය අරගෙන. cos x ධන delta x වරක් cos x. මේ sin x ධන delta x අර cos x ගෙන් වැඩි කරනවා. ඍණ cos x ධන delta x වැඩි කරමු sin x. දැන් මොකද ලවයේ සූත්‍රයක් කියවෙනවා. සූත්‍රයක් කියවෙන බව අපිට පේන්නේ මෙම කෝණ දෙකම මෙතනක් තියෙනවා නම් sin a cos b ඍණ cos a sin b. ඒ කියන්නේ sin a ඍණ b රටාව තියෙනවා. එහෙනම් මම ඊළඟ පේළියේදී ලියනවා sin a වෙනුවට කියවෙන්නේ x ධන delta x. b වෙනුවට කියවෙන්නේ x. එහෙනම් මෙතන තියෙන්නේ x ධන delta x ඍණ x රටාව. බෙදීම cos x ධන delta x වරක් cos x. ඔන්න මගේ සුළු කිරීම දැන් ඔය ආකාරයට ඇවිත් තියෙනවා. මේ x ට ඍණ x කපනවා. delta y සමානයි sin delta x. මම මෙයා පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්න. cos x ධන delta x වරක් cos x. දැන් අපි delta x ගෙන් එන පේළියම බෙදමු. මෙයා බෙදපුවාම ඇති. ඒකයි දෙන්න වෙන් කරලා ලියන්නේ. දැන් සීමාව දාන්නම්. සීමා delta x බිඳුව, සීමා delta x බිඳුව, සීමා delta x බිඳුව. සෑම පදයකටම සීමා කඩලා ලියන්න. ඊළඟ පේළියට යනකොට මට වම් පැත්තට ආදේශ කරන්න පුළුවන් dy යට dx. කෙලින්ම මෙයාට අපිට රවුමක් දාලා එක දාන්න පුළුවන්. delta x බිඳුවට ආසන්න වන විට මට ඇවිත් තියෙනවා 1 යට. cos x වරක් cos x cos වර්ග x. ඒ කියන්නේ sec වර්ග x. එහෙමනම් tan x ගේ අවකලන සංගුණකය sec වර්ග x වේ. ඉතිරි ක්ෂේත්‍රවල අවකලන සංගුණක අපි ඊළඟ පාඩමේ